අනුමාන කියලා විභාගයට කලින් පේපරේම දීලා තියෙනවා දැකලා තියෙනවද? නැත්නම් මේ වීඩියෝ එක බලන්නකො මේක හොයන්න හරි කම්මැලි. අවසන් සම්මන්ත්‍රණ තිබුණා. අනුමාන පේපර්ස් දුන්නා. මේ වගේ මට හොය ඉන්න කම්මැලි. හැබැයි හොයාගත්තු ටිකක් ඔන්න මම දැම්මා 20 25 එළවලට එක පම්පෝරියක් දීපු අනුමාන කොහොමද පේපරේටම ආවේ කියලා. තාමත් වැදගත් පන්ති ගොඩාක් අපිට තියෙනවා විලා මේ සමකාලීන සමාජ යථාර්ථය ගැන. ඒ ගොඩාක් අපිට හම්බෙන්නේ නිසදැස් දෙවෙනි තරංගයේ. ඒ නිසා මෙන්න මේ නිසදැස් දෙවන තරංගයේ සමකාලීන සමාජ යථාර්ථය ගැන කියවෙන ප්‍රශ්න ගැන කියවෙන ඔය දරිද්‍රතාවය, තනිකම, පාඩුව අද කාලේ තියෙන ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ට. ඒ ප්‍රශ්න ගැන ගොඩාක් පිළිතුරු පන්ති තියෙනවා නිසදැස් දෙවෙනි. නමුත් මෙච්චර කාලයකට ලොකු අවධානයක් ඕකට දීලා නැහැ. ගිය අවුරුද්දේ සමනලයක්. ඊට කලින් අවුරුද්දේ අඳුර අපේ දුකෙන් ආවේ. ඊට කලින් අවුරුද්දේ යන්නේ 22 නේ. ඉතින් මොකද යන්නේ? ඊට කලින් මොකද අන්තිම ටික කඳු ටික එහෙම ගිහින් බලන්න ලොකුකට දරිද්‍රතාවය අරව මේවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන කියන පන්තියක් තාම අහලා නැහැ. ඒ නිසා මම හිතනවා ඔන්න ඔය දරිද්‍රතාවය අරව මේවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන නිසදැසුගේ දෙවන තරංගයේ කියවලා තියෙන පන්ති ටිකට අපි අවධානයක් දෙන්න. මොකද ඒකෙන් එකක් ඉන්න පුළුවන්. කෙටි කතාව කියන පස්සේ මානසිකත්වයේ වගේ එකක් යවුත් ඇවිත් අපිට ගොඩාක් වෙලාවට ළමා මානසිකත්වය ගැන හම්බෙන දෙකක් තමයි වෙන්නේ. මොකද වෙසක් පහනයි අකුරට යන්නේ. ළමා මානසිකත්වය ගැන හොඳට අවබෝධ කරගන්න පුළුවන් එකක් තමයි වෙන්නේ. ඔය වෙසක් පහනයි අකුරට යන්නේ. යථාර්ථ නිරූපණය මේක තමයි වැදගත් උනේ. යථාර්ථ නිරූපණය කියන එක අමුතු දෙයක් නෙවෙයි. ඔයාලා දන්නවා අපි කලින් කතා කරේ ලියාගන්න දුන්නේ මම පන්ති කිහිපයක්. නිසදෙස් කවියේ දෙවන තරංගයේ තමයි ගොඩාක් වෙලාවට ඔය පාරමන් වගේ තුරුසෙනක තනපඳුර වගේ අර මම කලින් කිව්ව පන්ති ටික ඇවිල්ලා යථාර්ථ නිරූපණය කරන පන්ති ටික. සිංහල වචන නුවදරනා මේගයයි සිතේ දිලෙනා ගගන සරණ සිත රදනා සිංහල වචන නුවදරනා හුස්ම පොදක සැරිසරනා මේදනාමයයි සැමදා සිංහල කැදල්ලේ තබා රකිමින් දේ දරුවා දෙවමින් අනේ සර් යන්නේ මාස ඔක්කොම ලේසි විචාරය හොඳටම ලියුවා ඉතුරු නමාර කිව්ව හොඳටම ලියුවා මේගයයි සිතේ දිලෙනා ගගන සරණ සිත රදනා සිහල වදන මුවදරනා හුස්ම පොදක සැරිසරනා මේදනාමයයි සැමදා සිංහල කැදල්ලේ තබා රකිමින් දේ දරුවා දෙවමින් නිසි පතා මේදනාමයයි සැමදා